මීන ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 2 වෙනිදා එනම් බ්‍රහස්පතින්දා දිනය ඔබගේ ආදායම්, මිතුරන්, පුද්ගලික සම්බන්ධතාවයන්, බලාපොරොත්තු සහ ලාභ සම්බන්ධ කාරණා ප්‍රධාන වශයෙන්ම ඔබගේ අවධානයට ලක්වන දිනයක් වනු ඇති. ඔබට යහපත් අවස්ථා උදා විය හැකි නමුත් වගකීම් වැඩිවීම හෝ ඔබගේ කටයුතු ප්‍රමාද වීම නිසා මානසික පීඩනයක් දැනිය හැකියි. උදෑසන 9:26 දක්වා වන කාලය පෙර වැඩ කටයුතු අවසන් කිරීම, වගකීම් නිමා කිරීම සහ ඉහළ නිලධාරීන්ගේ හෝ වැඩිහිටියන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා යහපත් කාලයක් වනවා. උදෑසන 9:26න් පසුව එළඹෙන කාලය වැදගත් සාකච්ඡාවන්, උපදෙස් ලබා ගැනීම, ඉගෙනීම සහ වැදගත් පණිවිඩ හුවමාරු කිරීම සඳහා වඩාත් සුදුසු කාලයක් වනු ඇති. සවස 4:03න් පසුව එළඹෙන කාලය පුද්ගලික සම්බන්ධතාවයන් සහ මුදල් පිළිබඳ කතාබහ වඩාත් සුහදශීලී විය හැකි අතර රාත්‍රී 10:39න් පසුව තීරණ ගැනීමේ උනන්දුව වැඩිවන ස්වභාවයක් ඔබට දැනෙනු ඇති. මෙම දිනේ සෑම කටයුත්තක්ම පරීක්ෂාකාරීව ඉටු කිරීම වඩාත් සුදුසු වනවා. උදෑසන කාලයේ සරල හා සාමකාමී කටයුතු සඳහා යහපත් වන අතර ඉන්පසුව ලිපිලේඛන කටයුතු, ගනුදෙනු, ගමන් බිමන් සහ කතාබහ සම්බන්ධ කටයුතු වැඩි විය හැකියි. ඉක්මන් තීරණ, දැඩි වචන භාවිතය සහ ඉක්මන් පොරොන්දු දීමෙන් වැළකීමට ඔබ වග බලාගත යුතු වනවා. මෙම දිනේ ඔබගේ ශරීරය, වගකීම් සහ කාල කළමනාකරණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වනවා. අධ්‍යාපනය, අදහස් සුවමාරු කර ගැනීම, උපදේශන, දරුවන් සම්බන්ධ කටයුතු, ඔබගේ ප්‍රේම සම්බන්ධතාවයන් සහ නිර්මාණශීලී කටයුතු සම්බන්ධයෙන් යහපත් ප්‍රගතියක් සිදුවන දිනයක් වනවා. නමුත් පණිවිඩ, ගිවිසුම්, ගණන් බැලීම්, විභාග සහ වැදගත් තීරණ හොඳින් පරීක්ෂා කර ඉදිරියට යාම අත්‍යවශ්‍ය වනවා. අභියෝග හෝ කරදර ජය ගැනීමේ හැකියාව පවතින අතර උදරය, ආහාර රටාව, ශරීරයේ උණුසුම සහ ප්‍රමාණවත් නිින්ද පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වන දිනයක් වනවා. කෙටි ගමන් බිමන්, සහෝදර සහෝදරියන් සම්බන්ධ කරුණු සහ ඔබගේ sannivedana කටයුතු ඉතා යහපත්ව පැවතින නමුත් දැඩි වචන භාවිතය නිසා අනවශ්‍ය මතභේද ඇති විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම සුදුසු වනවා. ඔබගේ නිවස, රථවාහන සහ පවුලේ තීරණ සම්බන්ධයෙන් සංසුන්ව ක්‍රියා කිරීමට ඔබ වග බලාගත යුතු වනවා. මෙම දිනේ රාහු කාලය සවස 1:49 සිට 3:22 දක්වා වන බැවින් එම කාලය තුල නව ගිවිසුම්, මූල්‍ය කටයුතු සම්බන්ධ නව ආරම්භයන්, වැදගත් ඇමතුම්, ප්‍රධාන තීරණ සහ නීතිමය හෝ වෛද්‍ය කටයුතු හැකිනම් කල් දමා ගැනීම වඩාත් සුදුසු වනවා. ඒ වගේම උදෑසන 5:59 සිට 7:33 දක්වා වන කාලයත්, උදෑසන 9:07 සිට 10:41 දක්වා වන කාලයත්, ඒ වගේම සවස 1:50 සිට 3:35 දක්වා වන කාලයත් ඔබ තරමක් අවධානයෙන් කටයුතු කළ යුතු කාලයන් ලෙස හැඳින්විය යුතු වනවා. මෙම දිනේ ඔබට වඩාත් යහපත් කාලයන් ලෙස උදෑසන 11:50 සිට දහවල් 12:40 දක්වා වන කාලය හැඳින්විය හැකියි. එම කාලය තුල වැදගත් සාකච්ඡාවන්, අයදුම්පත් ඉදිරිපත් කිරීම, උපදෙස් ලබා ගැනීම සහ සැලසුම් කිරීම සඳහා භාවිතා කිරීම සුදුසු වනවා. ඒ වගේම සවස 6:29 සිට 6:52 දක්වා යෙදෙන කාලය ඔබගේ පවුල සම්බන්ධ කටයුතු, මානසික සංසුන්භාවය ලබා ගැනීම සහ සාමකාමී අවස්ථාවන් මෙන්ම ආධ්‍යාත්මික කටයුතු සඳහාද වඩාත් සුදුසු වනවා. සමස්තයක් ලෙස මෙම දිනේ ඔබගේ පුද්ගලික සම්බන්ධතාවයන් සහ ඉදිරි ප්‍රගතිය සඳහා වඩා යහපත් අවස්ථාවන් එළඹුණත් හදිසියේ කරන කතාබහ, වැරදි ගණන් බැලීම්, රාහු කාලය තුල ගන්නා තීරණ සහ අනවශ්‍ය මානසික පීඩනයන් පාලනය කිරීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ඔබට උදා කරගත හැකි බව මතක තබා ගත යුතු වනවා. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.